welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. දන්නේම නැතුව 2025 අවුරුද්දත් ගෙවිලා ගිහිල්ලා. 2025 අවුරුද්දේ මං කරන අවසාන vlog එක තමයි මේ. ඉතින් මං හිතුවා මං කොහොමද 2026ට ලෑස්ති වෙන්නේ කියලා ඔයාලත් එක්ක share කරගන්න ඕන කියලා. මං හිතුවා මගේ රූම් එකේම පටන් ගන්න ඕන කියලා. රූම් එකේ පොඩි වෙනසක් කරා. හැමදාම තියෙන විදිහට ඉන්න බෑනේ. ඉතින් මං හිතුවා රූම් එකේ ඇඳ අනිත් පැත්තට දාලා ඒත් එක්ක මෙහා පැත්තට ඩෙස් එක ගන්න. සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක් ආවහම මම ගොඩක් වෙලාවට රූම් එක තියෙන විදිහ වෙනස් කරනවා. ඉතින් මං හිතුවා මේ අවුරුද්දේ මගේ රූම් එක මෙන්න මේ විදිහ වෙනස් කරොත් හොඳයි කියලා. ඔයාලගේ 2025 අවුරුද්දේ අවසාන දවස කොහොමද ගතුනේ කියලා පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. කතාවෙන් කතාව මං කාමරේ තස් කරලා ඉවරයි. මේ තියෙන්නේ මම කලින් වීඩියෝ එකේ ඔයාලට කියපු මට ආපු ඕඩර් එක. මං කිව්වනේ ඔයාලට ඒ ඕඩර් එක ඕපන් කරලා පෙන්නන්නේ මෙන්න මේ vlog එකේ කියලා. ඉතින් අපි බලමු මම මොකද්ද මේ ඕඩර් කරේ කියලා. මේ තියෙන්නේ මගේ 2026 අවුරුද්දේ මගේ ඊය ප්ලෑන් එක. මම 2025 අවුරුද්දේ මමම හදාගත්ත පොතක් තමයි මම පාවිච්චි කරේ. ඉතින් මං හිතුවා 2026 අවුරුද්දට මේ වගේ ප්ලෑන් බුක් එකක් ගත්තොත් හොඳයි කියලා. මම මේ පොත ගත්තේ ටිකක් අඩු ප්‍රයිස් එකකට 1200ක් වගේ තමයි මේක උනේ. මේ පොතේ අපේ විෂන් බෝඩ් එක ඊට පස්සේ 2026 අවුරුද්ද කැලෙන්ඩර් එක, password trackers, year goals, ඒ වගේම mood trackers, sleep trackers, skin time trackers වගේ ගොඩක් trackers වර්ගත් මේකේ තියෙනවා. අනිත් එක තමයි මේකේ මාසෙන් මාසෙට plan කරලා තියෙන්නේ. මාස 12ම මේකේ තියෙනවා. ඒ වගේම මාසේ අවසානට මේකේ මේ වගේ කලර් කරන්න පුළුවන් විදිය චිත්‍රයකුත් දාලා තියෙනවා යාලා. මේ තියෙන්නේ එයාලගේ page එකේ WhatsApp number එක. ඔයාලට පුළුවන් එයාලට message එකක් දාලා ඔයාලගේ පොත ගෙදරටම ගෙන්න ගන්න. මම මේ වෙනකොට මගේ 2026 විෂන් බෝඩ් එක හදලා ඉවරයි. ඒක හදන වීඩියෝ එකක් මම මේ වෙනකොටත් මගේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මම මේ බලන්නේ මගේ පොතට ඕන කරන ෆොටෝ වගේක්. ඉතින් ෆොටෝ ටිකත් බලලම ඒ ටික print out ගන්නත් ගියා. ගෙදර එනකොට හොඳටම වැස්ස පහුගිය දවස් 2-3ම මේ විදියට තමයි තිබුණේ. මම මේ ලෑස්ති වෙන්නේ මගේ 2026 ඉයර් ප්ලෑන් එක හදාගන්න. ඉතින් මං හිතුවා මේ පාර ඉයර් ප්ලෑන් එක ඉංග්‍රීසි වලින් කරනවා කියලා. මම කලින් සිංහලෙන් තමයි ඉයර් ප්ලෑන් එක කරේ. ඉතින් මං හිතුවා මේ පාර ඉයර් ප්ලෑන් එක ඉංග්‍රීසි වලින් කරන්න ඕන කියලා. 2025 අවුරුද්ද හිතන්නවත් බැරි වේගකින් ගෙවිලා ගියා. ඉතින් මේ අවුරුද්ද ගොඩක් මතක පිරිච්ච අවුරුද්දක්. මං හිතනවා ඔයාලගේ ලබන අවුරුද්ද ලස්සන ඔයාලට ඕන කරන දේවල් හැම දෙයක්ම අචීව් කරගන්න පුළුවන් හරි ලස්සන අවුරුද්දක් වෙන්න කියලා. ඒ වගේම ඔයාලා ඕන කරන හැම දෙයක්ම ඔයාලට ඉක්මනින් ළඟා කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට 2025 අවුරුද්දේ ළඟා කරගන්න බැරි වෙච්ච දේවල් මම ප්‍රාර්ථනා කරනවා 2026 අවුරුද්දේ ඔයාලට ඉක්මනින්ම අචීව් කරගන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම 2026 අවුරුද්ද ඔයාලා හරිම ආසා කරන ඒ වගේම ඔයාලා ආදරය කරන ලස්සන අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට තමයි මම මගේ ඊයේ ප්ලෑන් එක ප්ලෑන් කරගත්තේ. තියෙන මම 2026 අවුරුද්දට හදාගත්ත මගේ විෂන් බෝඩ් එක. මම හිතනවා ඔයාලත් ඔයාලගේ විෂන් බෝඩ් එක මේ වෙනකොටත් හදාගෙන ඇති කියලා. ඔයාලට තාමත් ඔයාලගේ ඩ්‍රීම් බෝඩ් එක හදාගන්න බැරි වුණා නම් මම ආදරෙන් මතක් කරනවා ඉක්මනින්ම ඔයාලගේ විෂන් බෝඩ් එක හදාගන්න කියලා.
මම මේ ලෑස්ති වෙන්නේ මට self letter එකක් ලියාගන්න. මේ self letter එකක් කියලා කියන්නේ මේක මම ලියන්නේ මටම. හැබැයි මම මේක ඕපන් කරලා බලන්නේ 2027 ජනවාරි 1 වෙනිදා. මම මේක ලියන්නේ 2027 ඉන්න මටම. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. ඔයාලට මේකේ වැඩිදුර විස්තර YouTube එකේ බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මම 2025 අවුරුද්දේ ලියපු මගේ self letter එක. අපි මේක ලියන්නේ ඉස්සරහා ඉන්න කෙනෙක්ට. ඒ කියන්නේ 2027 ඔයාටම තමයි මේක ඔයා ලියන්නේ. එතකොට ඔයාට පුළුවන් ඔයා 2027 වෙනකොට ඔයා achieve කරගන්න ඕනේ දේවල් ඔයා achieve කරගත්ත විදියට මේ ලියුමට ඇතුළත් කරලා ලියන්න. 2026 ඉවර වෙනකොට ඔයා මේ දේවල් achieve කරගත්තා. ඉතින් ඔයාට ගොඩක් සතුටුයි ඔයා ගැනම කියලා ඔයාට ඔයා ගැන ආඩම්බර වෙන විදිහට මේ ලියුම ලියන්න පුළුවන්. ඉතින් 2027 ඔයා මේ ලියුම ඕපන් කරලා බලනකොට ඔයාටම සතුටු හිතෙයි මම මේක අවුරුද්දකට කලින් ලියුවත් මේක හරියටම කැලපෙන විදිහට මම ලියලා තියෙනවා කියලා. ඉතින් ඒකයි මම ඔයාලට කියන්නේ ඔයාලත් මේක try කරලා බලන්න. හැබැයි ඉතින් හොරෙන්වත් මේක ඔයාලට ඕපන් කරන්න නම් බෑ. මේක ඔයාලා ඕපන් කරන්න ඕන 2027 පළවෙනිදටම තමයි. මේ තියෙන්නේ 2026 අවුරුද්දට අදාළ මම 2025 ලියපු ලෙටර් එක. ඉතින් මම මේකට ලෙටර් එකකට අමතරව තව පොඩි gift වගේකුත් දැම්මා. ඉතින් අපි බලමු මම මොනවද දාලා තියෙන්නේ කියලා. මේ ලෙටර් එක ලියලා මේකට ඔයාලට gift දාන්නත් පුළුවන්. ඉතින් ගිය අවුරුද්දේ මුල නම් මට හොඳට මතක තිබ්බා මම මොනවද මේකට දැම්මේ කියලා. හැබැයි මම දැන් මේක ඕපන් කරලා බලනකොට මට කිසි මතකයක් තිබුණේ නැහැ මම මොනවද මේක ලිව්වේ. ඒ වගේම මම මොනවද මේකට ඇතුළත් කරේ කියලා. ඉතින් ඔයාලත් මේ අවුරුද්දේ මේ වගේ ලෙටර් එකක් ලියන්න try කරලා බලන්න. ඔන්න විදිහට තමයි 2025 අවසාන දවස ගත වුණේ. ඉතින් මං හිතනවා ඔයාලම වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ අවුරුද්දේ පළවෙනි vlog එකෙන් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.